Good morning, welcome to my YouTube channel. අද ලස්සන අලුත් දවසක් පටන් ගන්න. දැන් උදේ වෙලාව 4යි හොඳටම වහිනවා. නමුත් මම හිතුවා අද උදෙන්ම මේ ලස්සන දවස පටන් ගන්න ලස්සන breakfast table එකක් arrange කරන්න. ඉතින් මොනවද අපි හදන්නේ? බලමු. මම මුලින්ම පැටිස් ටිකක් හදනවා. පැටිස් ටික හදාගන්න මම පාන් පිටි ටිකකට බටර් ග්‍රෑම් 50ක් විතර දාගත්තා. පාන් පිටි ගන්න ඕගොල්ලෝ ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට අනුව මම මෙතනදී මගේ පාන් පිටි ප්‍රමාණයට අනුව ග්‍රෑම් 50ක විතර බටර් ප්‍රමාණයක් ඇති. ඒ නිසා ටික අරගත්තා. ඊළඟට එක බිත්තරයක් එකතු කරගත්තා. අනිවාර්යයෙන්ම බටර් එග් කියලා කියන්නේ පැටිස් එකට අවශ්‍යම දෙයක්. ඒ නිසා මේ දෙකම අනිවාර්යෙන් ඇඩ් කරන්න. ඊළඟට මේ විදිහට වතුර ටික ටික එකතු කරලා අපේ නොඇලෙන ගානට නොඇලෙන පදම එනකන් අපි හොඳට අනා ගන්න ඕනේ. පැටිස් ඩෝ එක හදාගත්තට පස්සේ ඒක පොඩ්ඩක් වහලා තියලා අපි දැන් මම ඒකට අවශ්‍ය ෆිලින් එක හදාගන්න යන්නේ. හොඳට තෙල් ටිකකට සුදු ලූණු, ඉඟුරු, ලූණු, ඒ වගේම අමු මිරිස් කැමති නම් පොඩි කොච්චි කරලක් ඇඩ් කරගන්න. ඊළඟට ඒ ටික හොඳට ටෙම්පරාදු වෙනකොට මං මේකට ටූනා ටිකක් දාගන්නවා. ඔයාලා ටූනා අරගන්න. එහෙම නැත්නම් සැමන් මාළු තියෙනවා නම් එහෙම අරගන්න පුළුවන්. කැමති විදිහකට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට මම සැමන් ටික දානවා. වෙනම ගම්බිරිස් ලුණු දාලා සීසන් කරගත්තේ නැහැ. මේකටම මම ඇඩ් කරගත්තා. ඊළඟට හොඳට තඹ ගත්ත අල ටික හොඳට පොඩි කරලා අපි මේ සැමන් මික්ස්චර් එකටම එකතු කරලා ඊළඟට මම කෑලි මිරිස්, ගම්බිරිස් කුඩු, කහ, ලුණු මෙන්න මේ හතර එකතු කරගන්නවා. ඕගොල්ලෝ මෙතනදී කරි පවුඩර් ඇඩ් කරගන්න එපා. මම ඕගොල්ලෝ රෝල්ස් හදපු වීඩියෝ එක මගේ බැලුවා නම් මම එතනදී කරි පවුඩර් ටිකක් එකතු කරගත්තා. පොඩි මසාලා ටේස්ට් එකක් වගේ එන්න. නමුත් මෙතන පැටිස් වලදී මම කරි පවුඩර් ඇඩ් කරගන්නේ නැහැ. කිසිම දෙයක් එකතු කරගන්නේ නැතුව මෙන්න මේ අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික විතරක් දාලා හදන පැටිස් ෆිලින් එක හරිම රසයි. මගේ මේන් බ්‍රෙක්ෆාස්ට් එක කිරිබත් වලට මම රස ලුණු මිරිසක් හදාගන්නවා. කූනිසෝ එකතු කරලා පොඩ්ඩක් විතර තෙම්පරාදු කරලා ඊළඟට චිලි පවුඩර් එකතු කරලා කෑලි මිරිස් මේ ඔක්කොම එකතු කරලා හොඳට වංගෙඩියේ දාලා කොටා ගත්ත ලුණු මිරිසක් තමයි මම හදාගන්නේ. ඊළඟට මම චීස්, තඹපු බිත්තර, බටර්, සෝල්ට්, පෙපර් එකතු කරලා රසම රස එග් සෑන්ඩ්විච් පේස්ට් එකක් හදාගන්නවා. සෑන්ඩ්විච් වලට මේක හරිම රස සෑන්ඩ්විච් පේස්ට් එකක් ඕගොල්ලොත් හදලා බලන්න. මම ට්‍රෑන්ගල් ෂේප් එකට කපනකොට පොඩියට තමයි කපාගන්නේ. කියන්නේ ලොකු ට්‍රෑන්ගල්ස් දෙකකට කපලා ඊළඟට ආයෙමත් පොඩියට කපනවා. ඒකට හේතුව අපි ගොඩක් දේවල් ටේබල් එකේ තියනවා නම් මිනි අයිටම්ස් නේ දාන්න ඕනේ. මේන් බ්‍රෙක්ෆාස්ට් එක කිරිබත් එක්ක පොඩි පොඩි අයිටම්ස් තමයි තියෙන්න ඕනේ. නැත්තම් අර ඉක්මනට බඩ පිරෙනවනේ. ඒක නිසා ඊළඟට අපි පැටිස් ඩෝ එක මේ විදිහට රෝල පින් එකකින් හොඳට තුනී කරගෙන
පැටිස් එක හදාගන්න මෙන්න මේ වගේ ගොඩාක් ලොකු රවුමක් ගන්න එපා. ඒ කියන්නේ බෝතල් මුඩි වගේ ගන්නකොට ගොඩාක් ලොකුවට ගන්න එපා. පොඩියට පැටිස් එක හදනකොට තමයි ඒක ලස්සනට එන්නේ. ඉතින් ඒක නිසා පොඩි පොඩි පැටිස් ටිකක් හදාගන්න තමන් ළඟ තියෙන පොඩි බෝතල් මුඩියක් තෝරගන්න. ඊළඟට ෆිලින් එක තියෙනකොටත් ලොකු ප්‍රමාණයක් තියන්න එපා. මේස හැන්දෙන් එකක් විතර ප්‍රමාණය තියාගන්න. ඒත් එක්කම හොඳට ඉස්සරහට ඇදලා ඇඟිලි තුඩු වලින් ටයිට් කරලා ඊළඟට ෆෝක් එකක් අරගෙන මෙන්න මේ විදිහට නැවත ටයිට් කරන්න. එතකොට හොඳට මේ පැටි එක ටයිට් වෙලා හිටිනවා, සීල් වෙනවා. තෙලේ බදිනකොට ෆිලින් එක තෙලට මික්ස් වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ. ඉතින් මේ වැහි දවස්වල ටිකක් කම්මැලිනේ. අපි හදිස්සියට ලේසියෙන් දේවලුත් තෝරගෙන කෑම හදනවා. ඒ වෙලාවට නමුත් ඕගොල්ලොන්ට මොටිවේට් වෙන්න මෙන්න මේකත් හොඳ අයිඩියා එකක්. උදෙන්ම නැගිටලා තමන්ගේ දවස ස්ටාර්ට් කරන්න පුළුවන් රසම රස බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකක් අරේන්ජ් කරගෙන. මම ගිහින් එන්නම් තවත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරන්න. Have a nice day. Thanks for watching.